ඔන්න ඉතින් තවත් අලුත් දවසක ආරම්භයක් තමයි මේ පටන් ගන්න යන්නේ. ඉතින් අද උදේට අපි හදලා තියෙනවා කන්න පරිප්පු වෙලා මෝර කරවල් තෙල් දාලා තියෙනවා. ඉතින් බත් එක කන්න තමයි දැන් යන්නේ. ඉතින් අතුරුපසට කියලා කාමරංක ගෙඩියක් තමයි අද කන්න යන්නේ. ඉතින් අද කාමරංක ගහේ ගෙඩි ගොඩාක් තියෙනවා. මේකට චුට්ටක් ලුණුයි ගම්මිරිසුයි දාලා කෑවනම් මරු තමයි ඉතින්. රෑටත් ඉතින් අපි ඉන්දියාප්ප ටිකක් හදාගන්න කියලා බැලුවේ. ඉන්දියාප්පයි චිකන් හොදි පොල් සම්පෝලේකුයි හදන්න කියලා බැලුවට පොල් සම්පෝල නම් හදානුනේ නැහැ. පරිප්පු තිබ්බා. පරිප්පුයි චිකන් හොදි තමයි තිබ්බේ. ඉතින් ඉන්දියාප්ප රතු ඉන්දියාප්ප සුදු ඉන්දියාප්ප දෙකම හැදුවා. ඉතින් ගෙදර 3 දෙනා ඉන්නේ. ගෙදර 3 දෙනාට ඇති වෙන්න පොඩ්ඩක් වෙන්න හදාගත්තා. ඉතින් රෑට අනික ගොඩක් දුරට පොඩ්ඩනේ කන්නත් ඕනේ වැඩිපුර කන්න හොදත් නෑ කියනවනේ රෑට. ඉතින් උදේට රජෙක් වගේ කාය රෑට හිගන්නෙක් වගේ කන්න කියලා කියන්නේ. ඉතින් ඉන්දියාප්ප චුට්ටක් හදාගත්ත මේ විදිහට. ඉන්දියාප්ප 40ක් වගේ තිබ්බනම් හොඳටම ඇති අපි 3 දෙනාටම. එක්කෙනෙක්ට 20ක්වත් කන්න බැරි තරම්. මොකද ගෙදර හදන ඉන්දියාප්ප සාමාන්‍යයෙන් කඩේවට වැඩිය පොඩ්ඩක් ඉක්මනටම බඩ පිරෙනවා. එකක් දෙකක් කෑවත් ටක් ගාලා බඩ පිරෙනවා. ඉතින් ඔන්න චිකන් ටිකකුත් ගත්ත ෆ්‍රිජ් එකෙන් එළියට. මේ නම් කරි චිකන්. බ්‍රොයිලර් හම්බුනේ නැහැ. කරි චිකන් තමයි හම්බුනේ. ඉතින් කරි චිකන් ටිකකුත් හදාගත්තා. මෙඩි මිරිස් දාන්න නැතුව අමුතුන පහයි බෙදපු තුන පහ කහ ඉඟුරු සුදුලුණු කරපිංචා රාම්පදාල් තමයි හදාගත්තේ. කබලි බෙදගත්ත පොඩ්ඩක් අමුතුන පහ ටිකකුත්. මේ තියෙන්නේ චිකන් කරි එක. චිකන් කරි එක හදාගත්ත රෙසිපි එක ඕනෝගොල්ලන්ට වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මිරිස් කුඩු වැඩි කන්න හොඳ නැති නිසා මිරිස් පොඩ්ඩක් අඩුවෙන් තමයි දැම්මේ. වැඩිපුර ගම්මිරිස් ටිකක් දැම්මා. ඉඟුරුයි ගම්මිරිසුයි සුදුලුණුයි වැඩිපුර දාගත්තා. එතකොට ඒ ෆ්ලේවර් එක හොඳට එනවා. එතකොට හොඳට කන්න පුළුවන්. ඉතින් එහෙනම් මාව subscribe කරන්න, මට comment කරන්න, like කරන්න, share කරන්න. thank you හැමෝටම. ගිහින් එන්න.